හංගේරියාවල ඉන්දියන් ෆුඩ් ට්‍රයි කරලා බලමුද? ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක් මේක. බලන් ඉන්නකෝ. සෝ ඉතින් ගයිස් වෙනසකටත් එක්ක යුරෝපයේ හංගේරියාවල ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට ආව මං අද. අපි එහෙනම් බලමු මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකේ මෙනු එක කොහොමද කියලා. මෙන්න මෙතන තියෙනවා මේ ලොකුල්ලන්ගේ මෙනු එක. හරිම ලස්සනයි. ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඩිසයින් එක වගේම අපි බලමු ඇතුලේ කෑම කොහොමද කියලා. මෙන්න මේ විදිහට පළවෙනි පේජ් එක පෙරලද්දි කෙලින් එනවා එවරස්ට් ඉන්දියායි. ඉතුරු ටික නම් කියන්න තේරෙන්නේ නැහැ. සුප් වර්ග තියෙනවා, ඇපටයිසර්ස් තියෙනවා. ඊගාවට මේ ඔක්කොම ඇපටයිසර්ස් තියෙන්නේ වෙජිටේරියන්. ඊගාවට මේ පැත්තේ තියෙන හවුස් ස්පෙෂලිටි කියලා. ඒ වගේම මෙතන මෙයින් ඩිෂස් තියෙනවා. ඒ කියන්නේ මීට් අයිටම්. මේ පැත්තේ තියෙනවා සීෆුඩ් තියෙනවා, ලෑම් තියෙනවා, ලෑම් ඩිෂස් වගේ. මේ දෙක නම් නැහැ. ඒ දෙක not available මං හිතන්නේ. ඊගාවට මෙතන සැලඩ් පිකල්ස් තියෙනවා, ඩෙසර්ට්ස් තියෙනවා. මේ පැත්තේ තියෙනවා ඩ්‍රින්ක්ස් වර්ග. අන්තිම පිටුව තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. හරි මෙනු එක හරි. දැන් මං ඕඩර් කරන්න යන්නේ සයිඩ් ඩිෂස් යටතේ තියෙන මෙන්න මේ චිකන් බිරියානි එක. මේ චිකන් බිරියානි එක මෙහි සල්ලි වලින්, ඒ කියන්නේ හංගේරියානු ෆොරින්ට් වලින් 3850ක් වෙනවා. සෝ ඒක තමයි අපි අද ඕඩර් කරන්න යන්නේ. එහෙනම් බලන් ඉමු ඕඩර් ගෙනකම්. එහෙනම් රියල් චිකන් බිරියානි එකක් ටේස්ට් කරලා බලමු. බලන් ඉන්නකෝ. රෙස්ටෝරන්ට් එක ගැන කියනවා නම් රෙස්ටෝරන්ට් එක හරිම ලස්සනයි. ඉන්දියන් ෆොටෝස් ඒගොල්ලන්ගේ එක ලස්සන ෆොටෝස් එල්ලලා තියෙනවා. මාරම ලස්සනයි. ඇතුළත් ඒ වගේම පිළිවෙලයි. මෙන්න මේ ඩියුටි සෙටප් එක වේට අයියා මට ගෙනල්ලා දුන්නා. මං හිතන්නේ කෑම එක දැන් මග එනගම වෙන්නේ නැති. ටන්ටරා ඔන්න අපේ බිරියානි එක.
මේක තමයි අපේ සුපිරිම සුපිරි රියල් චිකන් ඉන්දියන් රෙස්ටෝරන්ටෙන් ගන්න පුළුවන් රියල් චිකන් බිරියානි මේක එක. තමයි ගයිස් කොහොමද ලොක්කික එන්න දුම සැප දානවනේ තියෙන්නේ දුම චිකන් දාන ගමන් බිරියානි. කමු වෙනවා. මේ පැත්තේ ඇත්තටම නිකන් ගයිස් පෝෂන් එක තියෙනවා. පට්ට ලොකුයි එක්කෙනෙක්ට නම් සුපිරිම සුපිරි. මේ පැත්තේ අපි මේ එහෙනම් විදියට කමු. තියෙනවා. සොරි වෙන්න ඕනේ කන්න පටන් ගත්තට පස්සේ කෑම එක ගැන කියන්න බැරි වුණා. ඒ වුණාට පට්ටම රසයි. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට අපි ගිහින් එන්නම්. ජය වේවා.